සීනි අපි හැමෝම දන්න හැමදාම වගේ කන දෙයක්. ඒත් ඇත්තටම මේ සීනි පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? මේ විග්‍රහයෙන් අපි හෙළිදරව් කරන්න යන්නේ සීනි ගැන තියෙන ඒ තිත්ත ඇත්ත. මේක ජාතික ප්‍රතිපත්ති වලින් දැන් පෞද්ගලික සෞඛ්‍යතම කෙලින්ම බලපාන හරිම වැදගත් කතාවක්. ඉතින් මේ කතාව අපි පටන් ගන්නෙම දේශපාලන වේදිකාවෙන් ආපු ටිකක් පුදුම හිතෙන ප්‍රකාශයකින්. මේක නිකම් වචන ටිකක් නෙවෙයි. මේ පිටිපස්සේ මුළු රටේම ආර්ථිකයටයි සෞඛ්‍යයටයි බලපාන ලොකු දැක්මක් හැංගිලා තියෙනවා. හරි. ඉතින් මේ ගමන අපි යන්නේ කොටස් 4කින්. මුලින්ම අපි බලමු මේ කියන දේශපාලන මෙහෙයුම ගැන. ඊළඟට අපි ශරීරය ඇතුලේ ඇත්තටම මොකට වෙන්නේ කියලා විද්‍යාවෙන් අහලා බලමු. ඊට පස්සේ මේ தത്വෙට වග කියන්න ඕන බලවේග කවුද කියලා හොයමු. අවසානයේට මේකට විසඳුමක් විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියලාත් කතා කරමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මෙතනදී අපි බලන්නේ පිටරටින් ගේන සුදු සීනි නිසා රටට යන වියදම සහ ඒ වෙනුවට දේශීය දුඹුරු සීනි ප්‍රවර්ධනය කරන එක පිටිපස්සේ තියෙන තර්කය ගැනයි. ඉතින් ඇත්තටම මොකද්ද මේ මෙහෙයුම පිටිපස්සේ තියෙන අදහස? ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි පිටරටට ඇදී යන වටිනා ඩොලර් කික රට ඇතුළේව රඳවා ගන්න එක. අනික තමයි සුදු සීනි වලට වඩා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් මිනිසුන්ට ලබා දෙන එක. දැන් බලන්නකෝ මේ ගාන රුපියල් බිලියන 353ක්. මේක නිකම්ම නිකන් ඉලක්කමක් නෙවෙයි. පසුගිය අවුරුදු 5ට විතරක් අපි සුදු සීනි ගෙන්වන්න මේ තරම් මුදලක් වියදම් කරලා තියෙනවා. මේක අපි IMF එකෙන් ගන්න ණය මුදලෙන් භාගයක් වගේ. හිතා ගන්න පුළුවන් දේ විශාලත්වය. හරි. රටට යන වියදම එහෙම වෙද්දි අපේ ඇඟට ගෙවන්න වෙන මිල තමයි මේ. මේක නිකන් මතයක් නෙමෙයි. අධ්‍යයන 8600කට අධික සංඛ්‍යාවක් විශ්ලේෂණය කරලා හොයාගෙන තියෙනවා අපි කෑම වලට එකතු කරන සීනි නිසා කිලින්ම ඇතිවෙන සෞඛ්‍ය අවදානම් 45ක් තියෙනවා කියලා. හොඳයි. එහෙනම් දැන් අපි යමු මේ කතාවේ විද්‍යාත්මක පැත්තට. ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා සීනි වලින් වෙන හානිය හරිව ගැඹුරුයි. සීනි කියන්නේ නිකම්ම ශක්තියක් විතරක් නෙවෙයි. ඒක ක්‍රියාකාරීවම අපේ ශරීරයට හානි කරන දෙයක්. මේක හරියට අයිස් පර්වතයක් වගේ අපිට උඩින් පේන්නේ පොඩි කැලලක් විතරයි. ඒ කියන්නේ දත් දිරනවා වගේ දේවල්. ඒත් වතුරයට හැංගිලා තියෙනවා ඊට වඩා දහස් ගුණයකින් ලොකු අනතුරක්. හෘද රෝග, දියවැඩියාව, ආඝාතය වගේ බරපතල ප්‍රශ්න ගොන්නක්. මෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ බර වැඩි නම් විතරයි ලෙඩ වෙන්නේ කියලා. ඒත් කෙනෙක් පිටතින් බලද්දි කිට්ටු වුණාට ඇඟ ඇතුලෙන් ලෙඩෙක් වෙන්න ඇත්තටම පුළුවන්ද? උත්තරේ තමයි ඔව් පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ මේකට කියන්නේ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය කියලා. සරලවම කිව්වොත් පිටින් පේන්නේ නැති වුණාට ඇඟ ඇතුලේ ලොකු ප්‍රශ්න. අධික රුධිර සීනි, අක්මාවිතිල් තැම්පත් වීම, කොලෙස්ටරෝල් වැඩි වීම වගේ දේවල්. මේ දත්ත නම් ඇත්තටම ටිකක් කම්පනයක් ඇති කරන දෙයක්. හිතන්න සාමාන්‍ය බර තියෙන අපි කෙට්ටුයි කියලා හිතන වැඩිහිටියන්ගෙන් 40%කටම ඒ කියන්නේ 10 දෙනෙකුටම 4 දෙනෙකුටම ඇඟ ඇතුලේ මේ කියන පරිවෘත්තීය ප්‍රශ්න තියෙනවා. ඉතින් පේනුමෙන් කෙනෙක්ව මනින්න කොහෙත්ම බෑ. හරි. දැන් තමයි අපි මේ කතාවේ තිත්තම ඇත්තට එන්නේ. සීනි වල තියෙන ෆ්‍රුක්ටෝස් සහ මද්යසාර, ඒ කියන්නේ අරක්කු වල තියෙන එතනෝල් මේ දෙකම අපේ ශරීරය තුල සැකසෙන්නේ අක්මාවේ. ප්‍රතිඵලේ පුදුම හිතෙන තරම් සමානයි. දෙකෙන්ම අක්මාවේ තෙල් තැන්පත් වෙනවා, ඉන්සුලින් ප්‍රතිරෝධය ඇති වෙනවා, ප්‍රෙෂර් වැඩි වෙනවා, හෘද රෝග ඇති වෙනවා, හානිය එක සමානයි. එහෙනම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙවා නේද? අරක්කු වගේම හානිකර දෙයක් නම් ඇයි සීනි මෙච්චර සුලභ? ඇයි ඒකට කිසිම පාලනයක් නැත්තේ? මේ ප්‍රශ්නය අපිව විද්‍යාවෙන් එහාට දේශපාලනයට සහ ආර්ථිකයට අරගෙන යනවා. උත්තරේ තියෙන්නේ සල්ලි සහ බලය. මේ බලන්න ඇමරිකාවේ තත්ත්වය. එහේ මුළු ගොවිපළ වලින් දෙකක් විතරක් වෙන සීනි කර්මාන්තය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මුළු දේශපාලන පරිත්‍යාග වලින් 3න් එකක්ම ලබා දෙනවා. බලන්න ඊ අසමාන බලය. ඉතින් මේ බලය පාවිච්චි කරලා උන් මොනවද කරන්නේ? එයාලගේ ඉලක්ක ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. රජයෙන් දෙන ආහාර මාර්ගෝපදේශ වලට බලපෑම් කරනවා, සීනි වල හානිය ගැන කතා කරන විද්‍යාව බොරු කියලා පෙන්වන්න හදනවා. ඒ වගේම සීනි කියන්නේ හොඳ දෙයක් කියන ප්‍රතිරූපයක් මිනිස්සු අතරේ පවත්වාගෙන යනවා. සරලවම කියවොත් මහජන සෞඛ්‍යයට වඩා තමන්ගේ ලාභය ආරක්ෂා කරගන්නවා. හොඳයි. දැන් අපි ප්‍රශ්න ගැන කතා කරා ඇති නේද? අපි බලමු විසඳුම් ගැන. රජෙන් නීති එනකල් බලාගෙන ඉන්නවද? නැත්නම් අපිට පෞද්ගලිකවම කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඇත්තටම බලය තියෙන්නේ අපි හැමෝගෙම අතේ. අපි කඩේකට ගිහින් ගන්න හැම දෙයක්ම ඡන්දයක් වගේ. අපි සෞඛ්‍ය සම්පන්න දෙයක් තෝරගන්න හැම වතාවකම ඒකරි බලවත් සීනි කර්මාන්තයට විරුද්ධව දෙන පැහැදිලි පණිවිඩයක්. ඉතින් කොහොමද මේ වෙනස පටන් ගන්නෙ? මෙන්න සරල පියවර 3ක්. පළවෙනි එක
දැනුවත් වෙන්න. සීනි කියන්නේ විෂක් කියලා තේරුම් ගන්න. දෙවෙනි එක මන්ක් ෆෘට්, ස්ටීවියා වගේ ස්වභාවික බුද්ධිමත් විකල්ප හොයන්න. තුන්වෙනි එක තමයි තමන්ගේ මුදල් පසුම්බියෙන් ඡන්දය දෙන එක. ඒ කියන්නේ සීනි නැටි දේවල් මිලදී අරන් සමාගම් වලට පැහැදිලි පණිවිඩයක් දෙන එක. ඒත් අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙත් හිතන්න ඕන. මේ වගේ බලවත් විදිහට සීනි ප්‍රවර්ධනය කරන්නම නිර්මාණය වෙච්ච පද්ධතියක් ඉස්සරහා නිකම පුද්ගල අධිෂ්ඨානය මත විතරක් යැපීම කොයිතරම් දුරට සාර්ථක වේද? මේක තනි පුද්ගලයෙකුගේ සටනකට වඩා ලොකු සමාජ ප්‍රශ්නයක් නේද?